දවස්වල සමාජ මාධ්‍යවල සැරිසරද්දී නිරන්තරයෙන් හම්බ වෙන වචනයක් තමයි ලීක්. ලීක් එක දැක්කද? ලීක් එක බැලුවද? ඉතින් අපි අද කට්ටිය එකතු වෙලා ඉන්නේ ලංකාවේ එදා මෙදා දුර සිද්ධ වෙච්ච ලොකුම ලීක් එක බලන්න යන්න. ඉතින් අපි මේ ගමන යන්නේ යතුරුපැදි වලින්. මේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා හිටියොත් ඔයගලන්ට පුළුවන් එදා මෙදා දුර ලංකාවේ ලොකුම ලීක් එක මොන වගේද කියලා බලා ගන්න. ඉතින් මේ ලංකාවේ ලොකුම ලීක් එක බලන්න යන අතරතුරේදී කලවාන ප්‍රදේශයේදී අපට හම්බුණා අලුතින් නීති කරපු සමන් දේව ප්‍රතිභාව. ඉතින් අපි කට්ටිය එතන පොඩ්ඩක් වාඩි වෙලා වටේ ලස්සන බලන්න අමතක කරේ නැහැ. වලවේ ගඟත් බෙලිහුල් හොයත් එකිනෙක හමුවන දෙමෝදර සුන්දර පරිසරයක තමයි මේ ලංකාවේ ලොකුම ලීක් එක හදලා තියෙන්නේ. ඇත්තටම මොකක්ද මේ ලොකුම ලීක් එක? අපි අද ඔයත් එක්ක යන්නේ සමනල වැව ජලාශයේ ලීක් එක බලන්න. ඉතින් සමනල වැව කියන නම හැදිලා තියෙන්නේ සමනල තටු දෙකක ආකාරයේ හැඩයක් ගන්නා මේ ජලාශයේ පිහිටීමත් එක්ක. ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයේ උඩවලව නෙම්ලේ තමයි මේ සුන්දර ජලාශය පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් හෙවත් අඩි 1300ක් පමණ උසින් පිහිටි මේ සමනල වැව ජලාශය කොළඹ ඉඳන් නිරත දිගට වන්නට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටලා තියෙනවා. මේ වැවේ ආරම්භය වර්ෂ 1986 දී පමණ සිද්ධ වෙනවා. 1992 දී තමයි මෙහි ජලාශය වැඩ කටයුතු නිමා කරන්නේ. ජල විදුලි යෝජනා ක්‍රමය අතරින් ලංකාවේ විශාලත්වයෙන් දෙවෙනි තැන ගත්ත ජල විදුලි යෝජනා ක්‍රමය තමයි මේ සමනල වැව ජල විදුලි යෝජනා ක්‍රමය. මෙම ජලාශය ඉදිකිරීමේ යෝජනාව මුලින්ම එන්නේ වර්ෂ 1970 දශකයේ සිරිමාවු බණ්ඩාරනායක අගමැතිනිගේ පාලන සමයේ. මේ සඳහා මූලික අධ්‍යයන කටයුතු කළේ රුසියානු වාර ඉංජිනේරුවන් පිරිසක්. ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීම නුසුදුසුයි කියලා. ඒ සඳහා ඔවුන් හේතුවක් පෙන්වා දෙන්නේ සමනල වැවේ දකුණු යුරේ පාෂාණ දැඩි ස්වභාවයක් නොගන්නා මී වදයක කුටීර ආකාරයේ ශක්තිමත් නොවන පාෂාණ බවයි. 1986 පැවති රාජ්‍ය ජපන් වාර ඉංජිනේරුවන්ගෙන් කරපු ඉල්ලීමකට අනුව මේ වැඩේ ආයෙම ආරම්භ කරනවා. ජපන් ඉංජිනේරු රුසියානුවන්ගේ වාර්තාව හාස්‍යයට ලක් කරලා මේ වාරිමාර්ග ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්නවා. ඒ සඳහා ජපන් රජයෙන් ණය ආධාරයකුත් ලැබෙනවා. කොහොම වුණත් 86 සිට 91 දක්වා කාලය තුල සමනල වැව ජලාශය විදුලි බලාගාරයත් ඉදි කරලා අවසන් කරනවා. මේ බලාගාරයෙන් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් බලාපොරොත්තු වෙනවා ජපන් ඉංජිනේරුවෝ. කොහොම හරි හොඳම දේ සිද්ධ වෙන්නේ ජලාශයට ජලය පිරවීමේදී. वर्ष 1991 ජුනි 11 වෙනිදා සුබ නැකතටනෝ ජලාශයේ ජලය පිරවීම ආරම්භ කරනවා. ජලාශයේ ගැඹුර මීටර් 100ක් ක්‍රමයෙන් මීටර් 16ක් පමණ උසට ජලය පිරෙනකොට සමනල වැව සම්බන්ධයෙන් රුසියානු විද්වතුන්ගේ නිගමනය බරපතල ලෙස නිවැරදිව පේන්න ගන්නවා. මීටර් 16 මට්ටමේදී දකුණු ඉවුරෙන් ජලය කාන්දු වීම ආරම්භ වෙනවා. ඒ වේල්ලේ සිට දකුණු ඉවුරෙන් මීටර් 300ක් පමණ දුරින් ජල කාන්දුවර විසඳුමක් ලෙස දකුණු ඉවුරේ මීටර් 100ක් පමණ ගැඹුරට කොන්ක්‍රීට් පාදකයක් යොදන්න ජපාන් ඉංජිනේරුවෝ කටයුතු කරනවා. 91 දී මේ සඳහා ගියපු වියදම රුපියල් බිලියන 2ක් පමණ වෙනවා. ඒ සඳහා සිමෙන්ති ටොන් 14000ක් පමණ වැය වෙලා තියෙනවා. මේ සිමෙන්ති ප්‍රමාණය රන්ටබේ ජලාශයේ වේල්ල ඉදි කිරීමට භාවිත කළ සිමෙන්ති ප්‍රමාණයට සමානයි කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ප්‍රතිකර්මයෙන් පස්සේ 92 ඔක්තෝබර් 21 නැවතත් සුබ මොහොතින් ජලාශය ජලය පිරවීම ආරම්භ කරනවා. ඒත් මොකද වෙන්නේ? ජල කාන්දුවේ වෙනසක් වෙන්නේ නැහැ. ජලයේ කාන්දු වීම දිගටම සිද්ධ වෙනවා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී ජල ඉවත් කිරීමට ගත් උත්සාහයේදී වේලේ යාන්ත්‍රික ජල මාර්ගයද අවහිර වෙලා යනවා.
මේ සියලුම කරුණු සැලකිලිට ගැනීමෙන් පස්සේ ජලාශයේ මුළු උසින් 130ක් දක්වා පමණක් ජලය පුරවන්න තීරණය වෙනවා. ඒ අපේක්ෂිත ජලධාරිතාවෙන් 130කට ආසන්නයි. මේ දක්වා ජල විදුලි නිපදවන්නේ මේ අඩක් පිර වූ ජලාශයේ. දශක ගණනාවක් මේ තත්ත්වයට මේ විදිහටම පවතිනවා. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වුණත් මේකේ සිදුරු වහන්න තාමත් ඒ සඳහා හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මෙන්න මේක තමයි හිතවතුනි ලංකාවේ ලොකුම ලීක් එක. ඒ වසර 30ක් තිස්සේ මේ වෙනතුරුත් සිදුවෙන් පවතිනවා. දල වශයෙන් මේ ජල කාන්දුවෙන් වසර 30 තුල රටට අහිමි වී ගිය මුදල රුපියල් බිලියන 72ක් පමණ වෙනවා. මේ ජලකාන්දුව හින්දා රුපියල් බිලියන ගණනක අවාසියක් රටට සිද්ධ වුණා වගේම ජීවිත දහස් ගණනක් අනතුරේ වැටීමේ ලොකු අවදානමක් තිබෙනවා. ඒකට හේතුව තමයි මේ ජලකාන්දුව දිගින් දිගටම සිද්ධ වෙලා වැව් බැම්ම කඩාගෙන ගියොත් පහළ තියෙන උඩවලෝ ජලාශයත් විනාශ වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එම පහළ මිඩියාවතේ ජීවිත දේපල දහස් ගණනක් රටට අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් බලධාරීන් ඊට වැඩි අවධානය යොමු කරන එකයි අපි සිතනවා. කෙසේ නමුත් මේ වන විට සමනල වැව ලීක් එක විනෝදකාමීන්ගේ සංචාරකයන්ගේ මනතුල පිනවන තවත් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වඩපත් වෙලා තියෙනවා. විශේෂම විවේකී දිනයන්දී විශාල වශයෙන් සංචාරකයන් දේශීය සංචාරකයන් මේ ස්ථානයට ගැවසෙනවා. ඒ වගේම තමයි ස්ටන් කරන නංගිල මල්ලිලත් මේ ස්ථානයේ ඒ වගේ දවස්වල තමන්ගේ හැකියාව නෙල්ල කරනවා. අපිට දකින්න ලැබුණා. ගොඩක් අය මෙතනට එන්නේ දිවා ආහාරය ගන්න. ඒ වගේම තමයි මේ ලස්සන පරිසරය රස විඳින්න. මේ ස්ථානයේ ස්නානය කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඉතාමත් සුපරීක්ෂාකාරීව ඒ දේ සිද්ධ කළ යුතුයි. ඒ පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරමින් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිමින් අපි අද සමග නැවතත් මේ වගේ වටිනා තොරතුරුත් එක්ක වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට ජය සතුට. දමට